ස්ථානයගේ 2.2 අභ්‍යාසය. ඒකේ සංඛ්‍යා පහක සංඛ්‍යාවක් දීලා ඉවර වෙලා ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. ඒකට උත්තර ලියන්න ඕනේ. ඒකට උත්තර ලියන්න පුළුවන් පොතේ දීලා තියෙන උදාහරණය අරගෙනම. එතකොට ඒකේ අපි දීලා තියෙන සංඛ්‍යාව මේ පොතේ දීලා තියෙන සංඛ්‍යා පහකම උදාහරණයක්. ඔන්න අපිට මේ සංඛ්‍යාව මේ පොතේ දීලා තියෙන උදාහරණය යටින්ම ලියා ගන්න පුළුවන්. 9 9යි 6යි 0.1 අපිට මේක අරගෙනම මේ ගානට අපිට උත්තර ලියන්න පුළුවන්. එතකොට පළවෙනි ගානේ දකුණු කෙළවරේ සිට වම් අතට 4 වෙනියට යෙදී ඇති 9න් නිරූපණය වන අගය. දකුණු කෙළවරේ ඉඳලා වම් අතට 4 වෙනියට තියෙන 9 කියන්නේ මේක. නිරූපණය වන අගය කීයද කියලා අහන්නේ. එතකොට එතන තියෙන්නේ 9, එතන තියෙන්නේ දහස් ස්ථානය. වැඩි කිරීම 1000 9000. මේක තමයි නිරූපණය වන අගය. ඊට පස්සේ දෙවෙනි එක බිඳුව පිහිටි ස්ථානයට අදාළ ස්ථානීය අගය. බිඳුව තියෙන එකයිනේ. එතනට අදාළ ස්ථානීය අගය. එතන තියෙන්නේ ඒක බිඳුව තියෙන්නේ දස ස්ථානයේ. එතන දස ස්ථානයේ ස්ථානීය අගය වෙන්නේ 10. ඊට පස්සේ තුන්වෙනි එකේ බිඳුවෙන් නිරූපණය වන අගය. බිඳුවෙන් නිරූපණය වන අගය කියන්නේ එතන තියෙන ඉලක්කම වැඩි කිරීම ස්ථානීය අගය. එතන අගය එතකොට බිඳුව ඕනම එකකින් වැඩි කරාම එන්නේ බිඳුව. අමතර දෙයක් විදියට බිඳුව ඕනෑම සංඛ්‍යාවකින් ගුණ කළ විට බිඳුවක්ම ලැබේ. බිඳුව කීයෙන් ගුණ කරත් බිඳුවම තමයි එන්නේ. 4 වෙනි කොටස. ඒකේ තියෙන්නේ දකුණු කෙළවරේ සිට වම් අතට 5 වෙනියට යෙදී ඇති 9න් නිරූපණය වන්නේ. දකුණු කෙළවරේ ඉඳලා වම් අතට 5 වෙනියට තියෙනවා කියන්නේ 1 2 3 4 5 මේ අන්තිමටම තියෙන 9. ඒ කියන්නේ වම් අත පැත්ත බෙලනම් බැලුවම පළවෙනියට තියෙන 9. එතනින් තියෙන අගය කීයද කියලා අහන්නේ. අගය ගන්න අපිට කරන්න තියෙන්නේ එතන තියෙන සංඛ්‍යාව එතනට තියෙන අගයෙන් ගුණ කරන්න තියෙන. එතන තියෙන දස ස්ථානයේ දසදහස් ස්ථානයනේ. එතකොට 10000න් ගුණ කරන්න තියෙන්නේ. ඕනම සංඛ්‍යාවක් මේ බිඳු තියෙන එකෙන් ගුණ කර බිඳු තියෙන සංඛ්‍යාවකින් ගුණ කරනකොට ඒ කියන්නේ 10න් 100න් 10න් 10000න් ගුණ කරනකොට අපිට කරන්න තියෙන්නේ අදාළ සංඛ්‍යාව ලියලෙවල අර තියෙන බිඳු ගාන පිටිපස්සෙන් ලියන්න තියෙන්නේ. හරි. ඊළඟට දෙවන කොටස. ඒකේ තියෙන්නේ වගුවක් දීලා ඉවර වෙලා සංඛ්‍යා ටිකකුත් දීලා තියෙනවා. තියෙන පහත වග සම්පූර්ණ කරන්න සංඛ්‍යාව දීලා තියෙනවා. සංඛ්‍යාවෙන් අපිට ගන්න ඕන ඉලක්කම කියලා තියෙනවා. ඊට පස්සේ එම ඉලක්කම පිහිටි ස්ථානයේ නම ලියන්න ඕනේ. එම ඉලක්කමෙන් නිරූපණය වන අගය ලියන්න ඕන. දැන් මේකේ 9 තියෙන්නේ එක ස්ථානය, අනිත් එක දස ස්ථානය, 9 තියෙන්නේ සිය ස්ථානය. සිය ස්ථානය. දැන් මෙතන 9 තියෙන්නේ දස ස්ථානය. දස ස්ථානය. අපි ඒක අගයත් ලියාගෙන යමු. පළවෙනි එකේ 9 තියෙන්නේ සිය ස්ථානයේ 9 වැඩි කිරීම 100. ඒ කියන්නේ 900. දෙවෙනි එකේ 9 තියෙන්නේ දස ස්ථානයේ 9 වැඩි කිරීම 10 90. ඊළඟට පහ ඉලක්කම 5 ගන්න ඕන. 5 තියෙන්නේ ආයෙත් තියෙන්නේ සිය ස්ථානයේ. සිය ස්ථානය. එතකොට 5 වැඩි කිරීම 100. ඒ කියන්නේ 500යි. ඊට පස්සේ 7 තියෙන්නේ දස ස්ථානයේ. දස ස්ථානය. 7 වැඩි කිරීම 10. කියන්නේ 70යි. ඊළඟට 5 ගන්න තියෙන එකේ තියෙන්නේ දස ස්ථානයේ. දස ස්ථානය. එතකොට 5 වැඩි කිරීම 10 50. ඊළඟට 4 තියෙන්නේ දහ ස්ථානයේ. දහ ස්ථානය. දහ ස්ථානයේ 4 තියෙන. 4 වැඩි කිරීම
1000 ඒ කියන්නේ 4000. ඊට පස්සේ 5 තියෙන්නේ සිය ස්ථානේ සිය ස්ථානය. එතකොට 5 වැඩි කිරීම 100 500යි. ඉලක්කම නිරූපණ වාගෙන අගය 500. ඊට පස්සේ 1 තියෙන්නේ දස දහස් ස්ථානය. එතකොට 1 වැඩි කිරීම 10000ට බිංදු 4යි. එතකොට එක ඕනම සංඛ්‍යාවකින් වැඩි කරාම අදාළ සංඛ්‍යාවම එන්නේ. 1 10000න් වැඩි කරාම 10000යි. එතකොට මෙතන බිංදුව තියෙන තැන දැන් මෙතන ටිකක් වෙනස්. මේක ටිකක් වෙනස්. බිංදුව තියෙන තැන පිහිටි ස්ථානයේ නම වෙන්නේ සිය ස්ථානය. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒක තියෙන තැන වෙනස් වෙන්නේ නැහැ නේ සිය ස්ථානය. හැබැයි එතන අගේ වෙනස් වෙනවා. මොකද ඒක බිංදුවෙන් ගුණ වෙන්නේ. එතකොට තියෙන්නේ බිංදුව වරක් 100. බිංදුව කීයෙන් ගුණ කරත් බිංදුවම තමයි. ඊට පස්සේ මේකේ 5 තියෙන්නේ දහස් ස්ථානය. දහස් ස්ථානය 5 වැඩි කිරීම 1000. 5 10න් වැඩි කරාම 5000යි. තුන්වෙනි ගාන මේකේ තියෙන්නේ 4 5 සහ 8 යන එක් ඉලක්කම් එක්වරක් පමණක් යොදා ගනිමින් ලිවිය හැකි ස්ථාන 3 සංඛ්‍යා සියල්ල ලියන්න. එම එක් සංඛ්‍යාවේ 8 පිහිටි ස්ථානයට අදාළ ස්ථානීය අගය සහ 8න් නිරූපණය වන අගය ලියන්න. ඒ ඔක්කොම ලියන්න කලින් මේ සංඛ්‍යා ටික අරගෙන ලියන්න පුළුවන් එක්වරක් පමණක් යොදා ගනිමින් ලියන්න පුළුවන් සංඛ්‍යා ටික ලියන්න ඕන. දැන් මේකේ ලියන්න පුළුවන් සංඛ්‍යා ගාන හොයාගන්න පුළුවන් විදියක් තියෙනවා. ඒකට කරන්න තියෙන්නේ මෙතන තියෙන සංඛ්‍යා 3යිනේ. 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3. මේකෙන් එන උත්තරේ වෙන්නේ එක්වරක් 2යි දෙවරක් 3 6යි. ඒ කියන්නේ සංඛ්‍යා 6යි මෙතන අනිවාර්යෙන් ලියන්න පුළුවන් සංඛ්‍යා 6ක් තියෙනවා. දැන් සංඛ්‍යා 3ක එකක් දුන්නොත් සංඛ්‍යා 6ක් ලියන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් විදිහට සංඛ්‍යා 4ක එකක් අපි හිතමුකෝ 4 5 8 9 දුන්න කියලා. එහෙනම් මෙතන සංඛ්‍යා 4ක් තියෙනවා. 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 4. මෙතන එන්නේ එක්වරක් 2යි දෙවරක් 3 6යි 6 වරක් 4 24. ඒ කියන්නේ ලියන්න පුළුවන් ඒවා 24ක් තියෙනවා. දැන් මෙතන අපිට දීලා තියෙන සංඛ්‍යා 3ක එකක්. සාමාන්‍ය සංඛ්‍යාවක 4ක එකක් දෙන්නෙත් නැහැ. 24ක් ලියන්න ගොඩක් වෙලා යනවා. ඒක පටල වෙන්නත් පුළුවන් 24ක් ලියන්න ගියොත්. දැන් අපිට ගානට අදාළව බැලුවම සංඛ්‍යා 3ක එකක් අපිට දීලා තියෙන්නේ. දැන් 3ෙන් ලියන්න පුළුවන් ගාන බලාගත්තා නම් හරි. එතකොට මම පටන් ගන්නවා මෙහෙම. 4 ඉස්සෙල්ලා ලියලා 5 8 ලියනවා. ඊට පස්සේ 4 එක තැන තියාගෙන 8යි 5යි මාරු කරනවා. ඊට පස්සේ මම 5 ලියලා ඉවර වෙලා 4 8 ලියනවා. ඊට පස්සේ 5යි මම තියාගෙන 8යි 4යි මාරු කරනවා. ඊට පස්සේ මම 8 ඉස්සරහට ගෙනහල්ලා 4 5 ලියනවා. ඊට පස්සේ 8 මම තියාගෙන 5යි 4යි මාරු කරනවා. දැන් අපිට 6ක් ආවා. මෙච්චර තමයි ලියන්න පුළුවන්. 4 5 6 හරි. දැන් අපි ලියන්න පුළුවන් ටික ඔක්කොම ලියාගත්තා. දැන් තියෙන්නේ ස්ථානීය අගය සහ 8න් නිරූපණය වන අගය ලියන්න. අපි මේක පොඩ්ඩක් වගුවක් විදියට හදාගමු. ස්ථානීය අගය 8 ස්ථානීය අගය ලියන්න ඕන සහ නිරූපිත අගය 8 නිරූපිත අගය ලියන්නත් ඕන. එතකොට මෙතන 8 තියෙන්නේ එක ස්ථානය. එතකොට 8 තියෙන්නේ 1 8 වැඩි කිරීම 1යි 8යි. ඊළඟට 8 තියෙන්නේ දස ස්ථානය. දස ස්ථානය 8 වැඩි කිරීම 10 කියන්නේ 80යි. ඊට පස්සේ ආය 8 තියෙන්නේ එක ස්ථානය. 8 වැඩි කිරීම 1 8යි. ආය 8 තියෙන්නේ දස ස්ථානය.
8 වැඩි කිරීම 10 80යි. ඊට පස්සේ 8 5 සහ 6 8 තියෙන්නෙම සියස්ථානයේ. සියස්ථානය 8 වැඩි කිරීම 100 කියන්නේ 800යි. මෙතනත් තියෙන සියස්ථානය. සියස්ථානය ඒත් 8 එකම තැන තියෙන්නේ 8 වැඩි කිරීම 100 800යි. එහෙම තමයි ඒක හදන්නේ. හතරවෙනි කොටස 2 4 5 සහ 9 යන එක් ඉලක්කම එක්වරක් පමණක් යොදා ගනිමින් ලිවිය හැකි ස්ථාන 4 විශාලම සංඛ්‍යාව ලියන්න. එහි එක් ඉලක්කමින් නිරූපණය වන අගය විතරයි ලියන්න ඕන. ස්ථාන 4 කුඩාම සංඛ්‍යාව ලියන්න. එහි එක් ඉලක්කමින් නිරූපණය වන අගය ලියන්න. එතකොට පළවෙනි එකේ විශාලම සංඛ්‍යාව ලියන්න ඉතින් හරි ලේසි. ලොකු ඉලක්කම ඉඳලා පොඩි ඉලක්කමට ලියුවනම් හරි. 9 5 4 2. ඊට පස්සේ එම ඉලක්කම වලින් නිරූපණය වන අගය ලියන්න ඕන. 2 තියෙන්නේ එක ස්ථානයේ. 2 වැඩි කිරීම 1 2යි. ඊට පස්සේ 4 තියෙන්නේ 10 ස්ථානයේ. එතකොට 4 වැඩි කිරීම 10 කියන්නේ 40යි. ඊට පස්සේ 5 තියෙන්නේ සිය ස්ථානයේ. 5 වැඩි කිරීම 100 500යි. ඊට පස්සේ 9 තියෙන්නේ 10 ස්ථානයේ. 9 වැඩි කිරීම 1000 9000යි. දෙවෙනි එකේ තියෙන්නේ කුඩාම සංඛ්‍යාව ලියන්න. ඒකේ තියෙන්නේ පොඩි ඉලක්කම ඉඳලා ලොකු ඉලක්කමට ලියුවනම් හරි. ඊට පස්සේ ඒකේ 9 තියෙන්නේ එක ස්ථානයේ. නම්බරක් 1 9යි. ඊට පස්සේ 5 තියෙන්නේ දස ස්ථානයේ. 5 වැඩි කිරීම 10 50යි. ඊළඟට 4 තියෙන්නේ සිය ස්ථානයේ. 4 වැඩි කිරීම 100 400යි. ඊට පස්සේ 2 තියෙනවා. 2 තියෙන්නේ 10 ස්ථානයේ. 2 වැඩි කිරීම 1000 2000යි. ගාන එතනින් ඉවරයි. මේ මම ලියන සිංහල වල අඩුපාඩුවක් තියෙනවා නම් සෝරි. මේ මම සිංහල නෙවෙයි කියලා දෙන්නේ මෙතන ගණන්. ඒක නිසා මේ ඒක සෝරි. කියලා දෙන අමතර කරුණුත් තේරුම් ගන්න බලන්න. මේ රටාවට අනුව ගණන් හදන්න. මේවා ආයේ හදන්න ගණන්. එකපාරක් හදන්න නැතුව දෙතුන් පාරක් පුළුවන් නම් හදන්න. හදන තරමට ඔයාට හොඳයි. හරි.